සමහර යන්ත්‍ර තියෙනවා ඒවා කොච්චර විශාලයිද බලගතුයිද කොච්චර විශේෂයිද කියලා දැනගන්න නම් අනිවාර්යෙන්ම ඒවා වැඩ කරන විදිහ ගැන දැනගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ විශාල බලගතු යන්ත්‍ර කිහිපයක් මේ PNH 4100 XPC electric rope shovel කියන්නේ ලෝකේ හැදිලා තියෙන ලොකුම වගේම පවර්ෆුල්ම මයිනින් මැෂින් වලින් එකක්. මේ ඔදේ හදලා තියෙන ලොකු පතල් වල වැඩ කරන්න මේකෙන් කරන්නේ එක සැරයකට මෙට්‍රික් ටොන් 360කට වඩා අදින්න පුළුවන් අති දැවැන්ත ලොරි වලට පස් හරි ගල් හරි පටවන එක. මේ මැෂින් එකේ බර විතරක් මෙට්‍රික් ටොන් 1600කට වඩා වැඩි. උස බැලුවොත් මීටර 20ක් විතර වෙනවා නිකන් තට්ටු ගානක බිල්ඩිමක් වගේ. මේකේ තියෙන යෝධ බකට් එකට එකපාර ගල් හරි පස් හරි ඝන මීටර 73ත් 120ක් අතර ප්‍රමාණයක් පුරව ගන්න පුළුවන්. ඒ කියන්නේ එකපාරක් කපලා ගනිද්දී මෙට්‍රික් ටොන් 100කට වඩා බරක් උස්සන්න මේකට පුළුවන්. අනිත් සාමාන්‍ය බර වාහන වගේ නෙවෙයි මේ 4100 XPC එක වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම කරන්ට් එකෙන්. මේක වැඩ කරන්න ලොකු කේබල් එකකින් කෙලින්ම බේස් ස්ටේෂන් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ දරුණු සිස්ටම් එක වැඩ කරන්න ඕන පවර් එක දෙන්නේ. මේ සේරම එකතු වෙලා තමයි ගල් කන්ද කඩාගෙන බර උස්සලා අර බලන් ඉන්න ලොරිය පැත්තට හැරිලා තප්පර ගානක් ඇතුළත බඩු ටික බාන්නේ. මේක කොච්චර ලොකු වුණත් මේක යන්නේ යෝධ ට්‍රැක් උඩින්. ඒකෙන් මේකේ තියෙන මහා බර පොළොවට ගානට බෙදිලා යනවා. පැයකට කිලෝමීටරකින් පොඩි ප්‍රමාණයක් විතරයි මේකට යන්න පුළුවන්. පතල ඇතුළේ එහා මෙහා යන්න මේ ස්පීඩ් එක හොඳටම ඇති. මේ වැඩේ ලේසි වෙන්නයි සේෆ්ටි එකටයි අලුත් මොඩල් වල පට්ට ඇඩ්වාන්ස් මොනිටරින් සිස්ටම් එකක් හයි කරලා තියෙනවා. ඒකෙන් ඔපරේටර්ට ලේසියෙන්ම බලාගන්න පුළුවන් ලොරියට බර වැඩි වෙන්නේ නැතුව උපරිම ලෝඩ් එකක් ගානට පටවන විදිහ. ඇත්තටම කිව්වොත් පතල් ඇතුලේ මේ PNH 4100 XPC කියන්නේ නිකන් මැෂින් එකක් නෙමෙයි. මේක එකපාරෙන් කඳු පිටින් අයින් කරන්න හදපු මහා යෝධ යන්ත්‍රයක්. ඉතිහාසයේ හැදිච්ච ලොකුම මැෂින් ගැන කතා කරද්දී බිග් මස්කි වගේ යෝධයෙක් ගැන කතා නොකර බෑ. මේක තමයි ලෝකේ හදපු ලොකුම ඩ්‍රැග් ලයින් එස්කවේටර් එක. ඒ වගේම ගොඩබිම ඇවිදින බරම මැෂින් වලිනුත් එකක්. 1969 දී බියුසයිරස් ඊරී කියන කම්පැනි එකෙන් සෙන්ට්‍රල් ඔහායෝ කෝල් කම්පැනි එකට හදලා දුන්න මේක එකම ටාගට් එක වුණේ පොළොවේ යට තියෙන ගල් ලඟුරු ගන්න උඩ තියෙන මහා පස් තට්ටු පිටින්ම හාරලා අයින් කරන එක. මේක සයිස් එක නම් පිස්සු හැදෙන තරමටම ලොකුයි. මේක මීටර 68ක් උසයි මීටර 148ක් දිගයි බර ඇහුවොත් ඔයා පුදුම වෙයි මෙට්‍රික් ටොන් 13500ක් බරයි. මේකේ තියෙන මීටර 94ක් දිග බූම් එකට සෙට් කරලා තිබුණේ ඩ්‍රැග් ලයින් එකකට හයි කරපු ලොකුම බකට් එක. හිතාගන්නකෝ එකපාරක් පස් කපද්දී ඝන යාර 220ක් අදින්න ඒකට පුළුවන්. එක දිගට පස් කපාගෙන යන බකට් වීල් එස්කවේටර් වගේ නෙවෙයි මේ බිග් මස්කි වැඩ කරන්නේ සයිකල් විදිහට. ඒ කියන්නේ කේබල් වලින් යෝධ බකට් එක පල්ලෙහාට දාලා බිම දිගේ ඇදගෙන ගිහින් පස් පුරවගෙන ආයෙත් උස්සලා වෙන පැත්තකට හැරිලා පස් ටික අදාළ තැනට බානවා. මේ ක්‍රමය නිසා මහා පස් කන්දවල් ගොඩක් දුරකට එකපාර අරන් යන්න මේකට ලේසියෙන්ම පුළුවන්. අවුරුදු 22ක් තිස්සේ මේ යෝධයා ගන්න මීටර මිලියන ගානක පස් කන්දවල් අයින් කරලා ටොන් මිලියන ගානක ගල් ලඟුරු ගන්න පාර හදලා දුන්නා. හැබැයි ඉතින් 1990 ගණන් වල මුල හරියදී අලුතින් ආපු පරිසර නීති රීති එක්කයි ගල් ලඟුරු වලට තිබ්බ එල්ලුම අඩුවීමත් එක්කයි මේ වැඩකාරයාගේ ගමනට තිත තියන්න සිද්ධ වුණා. අන්තිමට 1991 දී මේක රිටයර් කරලා 1999 වෙද්දී සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරලා දැම්මා. අද වෙද්දී මේ යෝධයාගේ අර ලොකු බකට් එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක ඇමරිකාවේ ඔහායෝ මයිනර්ස් මෙමෝරියල් පාක් කියන තැන ප්‍රදර්ශනයට තියලා තියෙනවා. බලන්න යන අයට ඒ බකට් එක ඇතුළට ඇවිදලා යන්නත් පුළුවන්. ඒකෙන් හිතාගන්න පුළුවන් මේක කොච්චර ලොකුද කියලා. ඇත්තටම කිව්වොත් අදටත් බිග් මස්කිගේ සයිස් එකට හරි ඒ බකට් එකේ කැපැසිටි එකට හරි ලං වෙන්න පුළුවන් කිසිම ඩ්‍රැග් ලයින් මැෂින් එකක් ලෝකේ හැදිලා නැහැ. මේ ටැක්ක්‍රෆ් ටෙනෝවා SRS 8000 කියන්නේ ලෝකේ හැදුව ලොකුම බකට් වීල් එස්කවේටර් වලින් එකක්. අවුරුද්දකට 5 ටොන් මිලියන ගාණක් එහා මෙහා කරන්න ඕන මහා පරිමාණයේ පතල් වැඩට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ජර්මන් ඉංජිනේරු කම්පැනි එකක් වන ටැක්ක්‍රෆ් එකෙන් තමයි මේක හැදුවේ. අර ලෝක ප්‍රසිද්ධ බැගර් කියන යෝධ මැෂින් අයිති පරම්පරාවේ එකක්ම තමයි මේක. උස බැලුවොත් මීටර 96ක් විතර වෙනවා. ඒ වගේම දිග මීටර 220ක් විතර වෙනවා. බර ගත්තොත් මෙට්‍රික් ටොන් 13000කට වැඩි. ඒ කියන්නේ මේක ලෝකේ තනියම මූව් වෙන්නේ. ඒ කියන්නේ ගමන් කරන්න පුළුවන් පරම මැෂින් වලින් එකක්. මේක මැද තියෙනවා මීටර 21ක් පළල මහා යෝධ බකට් වීල් එකක්. ඒක එක දිගට කැරකි කන්ද කපාගෙන යනවා. එක බකට් එකක් පිරුණම ඒ පස් ටික ඇතුලේ තියෙන කන්වේයර් බෙල්ට් එකකට වැටිලා එළියට යනවා. ඒ නිසා මේකට කිසිම වෙලාවක නවත්වන්නේ නැතුව එක දිගටම හාරගෙන යන්න පුළුවන්. මේ SR 8000 එක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ කරන්ට් එකෙන්. ලොකු හයි වෝල්ටේජ් කේබල් එකකින් තමයි පවර් එක දෙන්නේ.
මේක තින පවෆුල්ම ඉලෙක්ට්‍රික් මෝටර් වලින් තමයි බකට් වීල් එක කන්වේයර් බෙල්ට් එක වගේම යෝද ට්‍රැක් ටිකත් වැඩ කරන්නේ. ඇඩ්වාන්ස් කන්ට්‍රෝල් සිස්ටම් එකක් තියෙන නිසා මේ ඔක්කොම ලස්සනට එකට සිංක් වෙලා උපරිම ක්වොලිටියට වැඩේ කරනවා. මේක කොච්චර ලොකු වුණත් මේ යෝධයා යන්නේ පැයකට කිලෝමීටරයකටත් වඩා අඩු ස්පීඩ් එකකින්. මේ යෝධ ට්‍රැක් නිසා මේකේ මහා බර පොළොවට බෙදිලා ගිහින් බුරුල් පස් උඩ උනත් කිසි අවුලක් නැතුව යන්න පුළුවන්. ඉතින් පතලක් ඇතුළේ එක තැනක ඉඳලා තවත් තැනකට යනවා කියන්නේ ඉතින් පැය ගාණක් නෙවෙයි සමහර විට දවස් ගාණක් වුණත් යන්න පුළුවන් වැඩක්. ලෝකේ තියෙන ලොකුම ගල් ලඟුරු පතල් වල මහා පස්කන්දවල් ලයින් කරන්න තමයි මේ SR8000 පාවිච්චි කරලා තියෙන්නේ. දැන් ගොඩක් රටවල් පුනර්ජනනීය බලශක්තිය පැත්තට හැරුණත් මේ වගේ යෝධ මැෂින් දැක්කම තේරෙනවා මිනිස්සු ඇත්තටම කඳු පිටින් එහා මෙහා කරන්න කොච්චර සුපිරි මොලයක් පාවිච්චි කරලා තියෙනවද කියලා. මේ ඉනෝවේෂන් කියන්නේ ලෝකේ තියෙන ලොකුම වගේම ඇඩ්වාන්ස් වයින් ටර්බයින් කියන්නේ සුළං පෙති හයි කරන නැව් වලින් එකක්. මුහුද මැද හදන ඔෆ්ෂෝ වයින් ෆාම්ස් වලටම ටාගට් කරලා හදපු මේක තනියම මූව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගමන් කරන්න පුළුවන් ජැකබ් ජාතියේ නැවක්. ලෝකේ තියෙන ලොකුම සුළං පෙති ප්‍රවාහනය කරන්න උස්සන්න සහ හයි කරන්න තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මේ නැව මුහුදට දාලා තියෙන 2012 අවුරුද්දේ ඒ කාලේ වෙද්දී මුහුදේ හයි කරන ටර්බයින් වල සයිස් එක ටික ටික ලොකු වෙන්න පටන් අරන් තිබ්බේ. ඉස්සර නම් කළේ සාමාන්‍ය බඩු අදින නැව් මේකට යොදාගත්ත එක. ඒත් ඉනෝවේෂන් කියන්නේ එහෙම එකක් නෙවෙයි. කෙලින්ම මෙගාවොට් 8ක විතර කරන්ට් එකක් හදන්න පුළුවන් යෝධ ටර්බයින් හයි කරන්නම හදපු නැවක්. මේක පුනර්ජනනීය බලශක්ති ලෝකයේ මාරම ඉස්සරහට ගියපු ස්ටෙප් එකක් වුණා. නැවේ සයිස් එක බැලුවොත් දිග මීටර 147ක් සහ පළල මීටර 42ක් වෙනවා. බරගත්තොත් මෙට්‍රික් ටොන් 14000කට වැඩි. මේකට පුළුවන් එක සැරයකට අර යෝධ ටවර් කෑලි මෝටර තියෙන ප්‍රධාන කොටස් සහ ටර්බයින් බ්ලේඩ්ස් තෝගයක්ම අරගෙන යන්න. ඒ නිසා මුළු වයින් ෆාම් එකක්ම හදලා ඉවර කරන්න යන කාලය සෑහෙන්න ඉතුරු වෙනවා. මේකේ තියෙන හොඳම ගැජට් එක තමයි මේකේ තියෙන මහ යෝධ කකුල් 4. මේ එක කකුලක් මීටර 80කටත් වඩා දිගයි. ඒක කෙලින්ම මුහුදු පතුලට බස්සන්න පුළුවන්. හරියට ටාගට් එකට ආවම මේ නැව කකුල් 4 පාවිච්චි කරලා මුහුදු වලවලට වඩා උඩට නැවම උස්ස ගන්නවා. ඊට පස්සේ මුහුද කොච්චර රළු වුණත් නැවට කිසිම හෙලවීමක් නැහැ. හොඳටම ස්ටේබල්. ඊට පස්සේ මේකේ තියෙන ටොන් 1500ක් බර උස්සන්න පුළුවන් යෝධ ක්‍රේන් එකෙන් අර ටර්බයින් කෑලි උස්සලා මුහුදු මට්ටමේ දන් මීටර් 100කටත් වඩා උඩින් ලස්සනට හයි කරනවා. ඒ කියන්නේ මිලිමීටරයටම වැඩේ තිතටම කරනවා. මේ නැවේ GPS ඒ කියන්නේ ඩයිනමික් පොසිෂනින් සිස්ටම් එකක් තියෙනවා. ඒකෙන් කොච්චර ලොකු කරන්ට් එකක් රළක් ආවත් නැව හරියටම එකම තැන තියාගන්න පුළුවන්. නැවට උපරිම නාවික සැතපුම් 12ක විතර ස්පීඩ් එකකින් යන්න පුළුවන්. ඒ වගේම නැවේ වැඩ කරන කට්ටියට ඉංජිනේරුවන්ට ටෙක්නීෂියන්ස්ලා 100කට වඩා ඉන්න පහසුකම් මේකේ තියෙනවා. මේක හරියට පාවෙන මහ කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් වගේ. කාලයක් තිස්සේ යුරෝපයේ තියෙන ලොකුම ඔෆ්ෂෝ වයින් ෆාම්ස් විශේෂයෙන්ම උතුරු මුහුදේ සහ බෝල්ටික් මුහුදේ ප්‍රොජෙක්ට්ස් හදන්න මේ ඉනෝවේෂන් නැව ලොකු ගේමක් දීලා තියෙනවා. එක ට්‍රිප් එකකින් ටර්බයින් ගොඩක් අරන් ගිහින් හයි කරන්න මේකට පුළුවන් නිසා ප්‍රොජෙක්ට් එකක් ඉක්මනින් ඉවර කරන්න ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඒ නිසා මුහුදේ හදන පුනර්ජනනීය බලශක්ති ප්‍රොජෙක්ට්ස් වල අනාගතයේ වෙනස් කරපු සුපිරිම නැවක් විදිහට මේක සලකන්න පුළුවන්. මේ පෙලමෝස් වේව් එනර්ජි කන්වර්ටර් කියන්නේ ලොකු අරමුණක් වෙනුවෙන් හදපු පුනර්ජනනීය බලශක්ති මැෂින් වලින් එකක්. මේකෙන් කරන්ට් එක හැදුවේ සුළඟ හරි අවුව හරි පාවිච්චි කරලා නෙවෙයි මුහුදු රළවල තියෙන නොනවතින චලනය පාවිච්චි කරලා. මුහුද උඩ පාවෙන මේ මැෂින් එක කවදාවත් එක තැනක නිශ්චලව තියෙන්නේ නැහැ. එනේන රළ පහරට සර්පෙක් වගේ නැලවෙනවා දිග හැරෙනවා. ස්කොට්ලන්තයේ පෙලමෝස් වේව් පවර් කියන කම්පැනි එකෙන් 1990 ගණන් වල අග සහ 2000 මුල හරිය තමයි මේක හැදුවේ. මුහුදු රළ වලින් කොමර්ෂල් ලෙවල් එකට කරන්ට් එක හදන්න පුළුවන් කියලා ලෝකෙට ඔප්පු කරන්න තමයි මේක ඩිසයින් කළේ. මේකේ එක යුනිට් එකක් විතරක් මීටර 180ක් දිගයි. ඒක හැදලා තියෙන්නේ ලොකු යකඩ සිලින්ඩර් 4ක් නමන්න පුළුවන් ජොයින්ට්ස් වලින් එකට සම්බන්ධ කරලා. මුහුදු රළමේ යෝධ මැෂින් එක දිගේ යද්දි මේකේ තියෙන එක එක කොටස් වෙන වෙනම හෙල්ලෙනවා. ඒකෙන් අර ජොයින්ට්ස් නැවෙනවා. මේ ජොයින්ට්ස් ඇතුළේ තියෙනවා පවර්ෆුල් හයිඩ්‍රොලික් සිලින්ඩර්ස්. අර නැවෙන එකෙන් මේ සිලින්ඩර්ස් ඇතුළේ තියෙන දියරය හයි ප්‍රෙෂර් වෙලා ඒකෙන් ජෙනරේටර් වලට කනෙක්ට් කරලා තියෙන හයිඩ්‍රොලික් මෝටර්ස් කරකැවෙනවා. ඒ කියන්නේ එනේන හැම රැල්ලකින්ම කරන්ට් එක හැදෙනවා. මුහුදු රළ තියෙන කම්ම මේ ප්‍රොසෙස් එක නොනවත්වාම සිද්ධ වෙනවා. හරියටම තත්ත්වයේ තියෙන වෙලාවට මේක පෙලාමිස් යුනිට් එකකින් කිලෝවොට් 750ක් පවර් එකක් ජෙනරේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෙවල් 100 ගානකට කරන්ට් එක දෙන්නේ හොඳටම ඇති. ඉංජිනේරුවන්ගේ ප්ලෑන් එක වෙලා තිබ්බේ මේ වගේ මැෂින් තොගයක් මුහුද මැද එකට හයි කරලා ලොකු වේව් ෆාම් එකක් හදලා මෙගාවොට් ගානක ක්ලීන් එනර්ජි හදන්න. ඔන්න 2008 දී මේ වගේ පෙලාමිස් P750 යුනිට්ස් 3ක් පෘතුගාල මුහුද තීරයේ හයි කළා ලෝකේ පළවෙනි කොමර්ෂල් වේව් පවර් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා. මේ ටෙක්නොලොජි එකෙන් වැඩේ කරන්න පුළුවන් කියලා ප්‍රායෝගිකව ඔප්පු වුණත් ආපු මෙකැනිකල් ලෙඩ සහ සල් ප්‍රශ්න නිසා අන්තිමට මේ ප්‍රොජෙක්ට් එක නවත්තලා දාන්න සිද්ධ වුණා.
ඒත් කොහොම වුණත් මුහුදේ බලයෙන් කරන්ට් එක හදන එකේ තියෙන මාර පොටෙන්ෂල් එක වගේම ඒකේ තියෙන ගොඩක් අමාරු චැලෙන්ජර්ස් ටිකත් ලෝකෙට පෙන්නපු නිසා මේ පෙලාමේස් කියන්නේ අදටත් පුනර්ජනනීය බලශක්ති ඉංජිනේරු ශාස්ත්‍රයේ තියෙන පට්ටම වැදගත් මයිල්ස්ටෝන් එකක්. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකට subscribe කරගෙන යන්න.